අයිබෝන් ඔගල මේකත් ලයිට්නේ තිසර ජයනාත් YouTube චැනලත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ මගේ ethical hacking course එක ගැන විස්තර ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඉතින් මම කාලෙකින් ඉඳන් plan කරා ඒ වගේම ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා ethical hacking course එකක් කරන්න කියලා. ඉතින් මේ වෙද්දි මම YouTube එකට ඒ වගේම මගේ Facebook TikTok වලට social media වලට content create කරන්න අරන් අවුරුදු සාමාන්‍ය 5කට වඩා වෙනවා. ඉතින් මං social media වලට content create කරනකොට ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලපු දෙයක් තමයි ඕගාට පුළුවන් ද course එකක් කරන්න ඕගාට පුළුවන් ද අපිට ethical hacking කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න මම ගොඩක් සාධාරණ මුදලකට මගේ full complete ethical hacking course එක launch කරලා තියෙනවා. ඉතින් මේ course එකේ නම තමයි CyberOps කියලා කියන්නේ. ඉතින් මේ CyberOps කියන්නේ ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ IT කියන පුංචිම දැනුමක් තියෙන කෙනෙක්ට උනත් බිඳුවේ ඉඳන්ම පටන් අරගෙන ethical hacking කියන දේ මාස්ටර් කරන්න පුළුවන් සිංහලෙන්ම ඉගෙනගෙන. ඉතින් මේ course එක අවසානයේදී ඔයාලට Royal No Academy එක මගින් e-certificate එකකුත් හම්බ වෙනවා. ඉතින් CyberOps course එක ගත්තොත් එහෙම CyberOps course එක pre-recorded course එකක් විදිහට තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් වැරදියට තේරුම් ගන්න එපා. සමහර කට්ටිය අහයි මේක live class එකක්ද කියලා. නෑ, මේක live class එකක් නෙමේ. මේක ඔයගොල්ලන්ට හම්බෙන්නේ pre-recorded විදියට. course එක already record කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ fees එක ගෙවුවට පස්සේ ඔයගොල්ලන්ට මේ LMS එකේ access හම්බ වෙනවා. ඉතින් ඔයාලට මේ course එක සල්ලි ගෙවුව ගමන්ම continuously learn කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ course එකට මම modules 16ක් include කරලා තියෙනවා. හරි, අපි දැන් මේ හැම module එකක් ගැනම කතා කරමු. පළවෙනි module එක තමයි Cyber Security Foundation and Hacker Mindset. ඉතින් මේකෙදී අපි cyber security ගැන කිසිම knowledge එකක් නැති කෙනෙක්ට cyber security වල introduction එකක් තියෙන්න බෑ. cyber security කියන්නේ මොකක්ද? ethical hacking කියන්නේ මොකක්ද? අපි මේකෙන් මොකක්ද කරන්නේ සහ මේක industry එකේදී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා අපිට හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ module එකේදී මම videos වලින් cover කරලා තියෙන්නේ ethical hacking සහ cyber security foundation කියන දේවල්. ඊට පස්සේ මම module 2 එක ගැන කතා කරොත් එහෙම module 2 එක ඇවිල්ලා networking fundamentals for cyber ops. එතකොට මේ මොඩියුල් එක ගැන කතා කරොත් එහෙම කම්පියුටර් නෙට්වර්කින් ගැන අපි ඕගොල්ලොන්ට ethical hacking domain එකට අවශ්‍ය කරන හැම කම්පියුටර් නෙට්වර්කින් එකක් ගැනම අපි ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට නෙට්වර්කින් මොකුත් දන්නේ නැති කෙනෙක්ට උනත් ඒ නෙට්වර්කින් ගැන හොඳ knowledge එකක් අපි ඉස්සෙල්ලම ඔයාලට දෙනවා. මොකද සාමාන්‍යයෙන් ethical hacking කියන්නේ අපි hack කරන්නේ මොකද්ද? අපි hack කරන්නේ network එකක්. ඉතින් network ගැන අනිවාර්යයෙන්ම knowledge එක තියෙන්න ඕනේ. ඉතින් network ගැන ඔයගොල්ලන්ට ඉස්සෙල්ලම හොඳ knowledge එකක් දෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම අපිට තියෙනවා තුන්වෙනි module එක විදිහට systems and operating system essentials. ඉතින් අපි hack කරන්නේ network එකක්. ඒ වගේම අපි hack කරන්න පාවිච්චි කරන්නේ මොකක්ද? අපි පාවිච්චි කරන්නේ operating system එකක්. ඉතින් අපි වැඩිපුරම මේ course එකේ පාවිච්චි කරන operating system එක තමයි Kali Linux කියන්නේ. හැබැයි අපි Kali Linux ගැන විතරක් නෙමෙයි. අපි Windows ගැන සහ අනිත් Linux ගැනත් හැමදේම කතා කරනවා. හැම command එකක්ම shell වල වැඩ කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ module 3 එක ගත්තම system එකක් කියන්නේ මොකක්ද? system වැඩ කරන්නේ කොහොමද? hardware සහ software, firmware සහ operating system සහ Windows, Mac OS සහ Linux ගැන අපි වෙන වෙනම මේ මොඩියුල් එකේදී කතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අපි ethical hacking වලට ඕන කරන හැම foundation එකක්ම මේ course එකේදී ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් මේක ගත්තොත් එහෙම O level කරන ළමයෙක්ට උනත් මේක කිසිම ගින්නක් නැතුව මාස්ටර් කරන්න පුළුවන් විදිහට තමයි අපි සරලව සිංහලෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් module 4 එකට යන් අපි module 4 එක ගත්තොත් එහෙම module 4 එකේ නම තමයි building your hacking lab. ඔයගොල්ලෝ දන්නවා hack කරන්න කලින් අපි hacking lab setup එකක් හදා ගන්න ඕන. අපි කොහොමද virtual box install කරගන්නේ? virtual box install කරලා Kali Linux install කරන එක සහ අපිට hack කරන්න real systems ඕන. ඉතින් අපි Windows ඊට පස්සේ Windows servers මේ වගේ දේවල් setup කරන්න කොහොමද සහ ඒ setup කරන video set එක තමයි ඔයගොල්ලන්ට module 4 එකේදී හම්බෙන්නේ. හරි, module 5 එක ගැන කතා කරමු. module 5 එක ඇවිල්ලා Windows ගැන තියෙන module එක. ඉතින් මේකෙදි Windows වල වැඩ කරන්නේ කොහොමද? Windows shell එකේ සහ command prompt එකේ කොහොමද වැඩ කරන්නේ සහ ඒවා master කරන්නේ කොහොමද කියලා තමයි ඔයාලට module 5 එකේදී අපි කියලා දෙන්නේ. ඊට පස්සේ module 6 එකට ගියොත් එහෙම module 6 එකේ අපි කියලා දෙන්නේ Linux ගැන. අපි සාමාන්‍යයෙන් මේකේ වැඩ කරන්නේ Kali Linux එක්ක. මොකද අපි ethical hacking වලට වැඩිපුරම පාවිච්චි කරන්නේ Kali Linux. මම කලින් කිව්වා වගේම
ඉතින් කාල්නක්ස් එකේ ෆයිල් සිස්ටම් ඒ වගේම ටර්මිනල් එකේ වැඩ කරන්නේ කොහොමද, යූසර්ස්ලා ගෲප් පර්මිෂන් මේව මැනේජ් කරන්නේ කොහොමද, නෙට්වර්කින් සහ security tools වලට හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි මේ මොඩියුල් එකෙන් අපේ ස්ටුඩන්ට්ස් වලට ලබා දෙනවා. හරි, ඊළඟට අපි යනවා මොඩියුල් 7 එකට. මේ මොඩියුල් 7 එක ඇවිල්ලා web application fundamentals. ඉතින් වෙබ් ඇප්ලිකේෂන් එකක් හැක් කරන්න කලින් අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් කොහොමද වැඩ කරන්නේ සහ මේ වෙබ් ඇප්ලිකේෂන් වල තියෙන security misconfiguration වගේ දේවල් සරලවම හොයාගන්න කොහොමද කියලා අපි මේ මොඩියුල් 7 එකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරි, ඊළඟට අපි යනවා මොඩියුල් 8 එකට. හරි, මේ මොඩියුල් 8 එකේ නම තමයි information gathering කියන්නේ. ඉතින් hacking වල පළවෙනිම phase එක තමයි information gather කරනවා කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය සිස්ටම් එකක් හරි ඕගනයිසේෂන් එකක් හරි හැක් කරන්න කලින් අපි ඒකේ ඉන්ෆර්මේෂන් ටික ගැදර් කරන්න ඕන. කොහොමද අපේ තියෙන මේ ටූල්ස් පාවිච්චි කරලා, කාල්නක්ස් පාවිච්චි කරලා, ඒ වගේම අපිට වෙනම Google සහ වෙනත් සර්ච් එන්ජින්ස් පාවිච්චි කරලා කොහොමද සිස්ටම් වල ඉන්ෆර්මේෂන් ගැදර් කරගන්නේ කියලා තමයි අපි මේ මොඩියුල් එකෙන් අපේ ස්ටුඩන්ට්ස් වලට කියලා දෙන්නේ. හරි, ඊළඟට අපි කතා කරන්නේ මොඩියුල් 9 ගැන. මොඩියුල් 9 එකේ නම තමයි vulnerability assessment. ඉතින් vulnerability assessment කියන එකෙන් මොකක්ද තේරෙනවා vulnerabilities හොයාගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සිස්ටම් එකක් ඇතුළට යන්න කලින් ඒ සිස්ටම් එකේ තියෙන weak points ඒ වගේම security issues අපි හොයාගන්න ඕන. ඉතින් මේ vulnerability assessment module එකෙන් අපි ඕගොල්ලන්ට ඒව කොහොමද හරියටම හොයන්නේ කියලා අපි ඒ වීඩියෝ සෙට් එකෙන් ඒක කතා කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම module 10 එක ඇවිල්ලා exploitation. ඉතින් module 10 එකේදී අපි කතා කරන්නේ අර හොයාගත්ත vulnerabilities ක්‍රැක් කරලා ඒ වගේ කොහොමද සිස්ටම් වලට එක්ස්ප්ලොයිට් කරලා සිස්ටම් වල ඇක්සස් ගේන් කරගන්නේ කොහොමද කියලා තමයි අපි මේකෙදි කතා කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේකෙදි Windows, Linux සහ Windows servers වලට කොහොමද ඇක්සස් ගන්න කියලා අපි මේ මොඩියුල් එකේදී කතා කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මොඩියුල් 11 එක ඇවිල්ලා post exploitation. මේ post exploitation මොඩියුල් එකේදී අර අපි exploit කරගත්ත දේවල් වලට අමතරව කොහොමද අපිට access එක වැඩි කරගන්නේ. හිතන්න අපි සාමාන්‍යයෙන් Windows server එකක් hack කරනවා. ඉතින් මේ Windows server එක hack කරාට පස්සේ අපිට හම්බෙන්නේ normal user කෙනෙක්ගේ access එකක්. ඉතින් මේ access එකෙන් අපි කොහොමද administrator කියන level එකටම අපේ privileges up කරගන්න කියලා තමයි අපි සාමාන්‍යයෙන් මේ post exploitation එක කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන post exploitation සියලුම දේවල් මේ post exploitation module එකේදී අපි අපේ ස්ටුඩන්ට්ස් වලට කියලා දෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම web app hacking ඒක තමයි module 12 එක. ඉතින් මේක ගොඩක්ම ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරා web application fundamentals. ඊට පස්සේ තමයි අපි ඔන්න ටික අපේ web app hacking වලට අවිල්ලා තියෙන්නේ. web app hacking වල අපි සාමාන්‍ය SQL injection සහ දැනට තියෙන හැම වැදගත් hacking method එකක් වගේම අපි කියලා දෙනවා web application වලට සම්බන්ධව. ඉතින් OTP bypass කරන්නේ කොහොමද, burp suite වලින් වැඩ කරන්නේ කොහොමද, SQL injection එකක් ගහන්නේ කොහොමද, මේ හැම දෙයක්ම අපි අපේ web app hacking module එකේදී කියලා දෙනවා. ඊට පස්සේ අපේ module 13 එක ගැන අපි කතා කරමු. module 13 එක ගැන කතා කරොත් එහෙම module 13 එක ඇවිල්ලා dark web and anonymity. ඉතින් ගොඩක් කට්ටිය ආසයිනේ මේ dark web යන්න. ඉතින් dark web ඇත්තටම අපිට ethical hacking වලට ඕන. මොකද අපිට සාමාන්‍ය vulnerabilities හොයන සහ වෙන ඕනෑම දේවල් අපිට ඉක්මනටම දැනගන්න, hacking ලෝකේ වෙන දේවල් දැනගන්න අපිට dark web use කරන්න වෙනවා. ඉතින් හරියටම dark web use කරේ නැත්නම් ගොඩක් risk එකක් තියෙනවා. ඉතින් හරියටම dark web කොහොමද secure විදියට, anonymous විදියට අපි use කරන්න කියලා අපි මේ අපේ course එකේ students ට හොඳ knowledge එකක් දෙනවා. සහ මේ මං කියන හැම දෙයක්ම 100% practical විදියට තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා AI for cyber security කියන module එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ කාලේ AI කියන era එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් cyber security වලටත් AI කියන දේ අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. ඉතින් cyber security AI එක්ක වැඩ කරන්නේ කොහොමද? අපි real project එකක් එක්කම මේ AI for cyber security module එකත් ඔයගොල්ලන්ට cover කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම 15 වෙනි module එක security reporting and documentation කියන module එක. ඉතින් අපි දැන් මේක course එක කරන්නේ ඉන්ඩස්ට්‍රි එකට යන්න බලාගෙන අපි ඇවිල්ලා ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න බලාගෙන තමයි මේ course එක ඉගෙන ගන්න. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් exploit එකක් කරලා අපි මොන හරි දෙයක් hack කරලා නිකන් ඉන්න බෑ. ඉතින් අපි company එකට ඒක report කරන්න ඕනේ. ඉතින් අපි ඒ ගැන තමයි මේ reporting and documentation කියන module එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නේ.
ඊට පස්සේ තියෙනවා මොඩියුල් 16 එක. මේ මොඩියුල් 16 එක ඇවිල්ලා ෆයිනල් කැප්ස්ටෝන් එක. ඉතින් අපේ ස්ටුඩන්ට්ස්ලාට තියෙන පොඩි ඇසෙස්මන්ට් එකක් තමයි මේ කෝස් එක අවසානයේදී මේ මොඩියුල් 16 එක කියලා කියන්නේ. ඊට පස්සේ මේ මොඩියුල්ස් 16ක් කියලා තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. හැබැයි ඕගොල්ලන්ට තව බෝනස් මොඩියුල් එකක් හම්බ වෙනවා. ඉතින් මේ බෝනස් මොඩියුල් එක තමයි සාමාන්‍යයෙන් මේකේ මම කියලා දෙන්නේ ඇඩ්වාන්ස් හැකින් දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතිකල් හැකින් වලට එහා ගිහිල්ලා බ්ලැක් හැට් හැකින් වලට අදාළ දේවල්. සාමාන්‍ය සෝෂල් මීඩියා හැක් කරන හැටි. ඒ කියන්නේ සෙට් ටූල් කිට් පාවිච්චි කරන හැටි. Android phone හැක් කරන හැටි. Red tool kit එක. ඒ වගේ පොඩ්ඩක් අපිට ඉන්ට්‍රස්ටිං ටොපික්ස් කීපයක් අපි මේ ඇඩ්වාන්ස් හැකින් මොඩියුල් එකේදී කතා කරනවා. ඉතින් මේ ඇඩ්වාන්ස් හැකින් මේක ඔයගොල්ලන්ට හම්බ වෙන බෝනස් මොඩියුල් එක මේක අපේ කෝස් එකට බයි කරන හැමෝටම වගේ මේක ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒක තමයි අපේ සම්පූර්ණ එතිකල් හැකින් කෝස් එකේ මොඩියුල්ස් ටික සහ අපි උගන්වන දේවල් සරලව කිව්වේ. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම එකින් එකට මට කතා කරන්න බෑ. මොකද මේක ගොඩාක් දිග වෙනවා නැත්තම් වීඩියෝ එක. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට හොඳ කෝස් මොඩියුල් එකක් මට දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ කෝස් එකට ජොයින් වෙන්න ඕන නම් මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ලින්ක්ස් සහ අදාළ ෆෝන් නම්බර්ස් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ෆෝන් නම්බර්ස් වලට WhatsApp හරහා සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා දාලා තිනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙන් අපේ වෙබ්සයිට් එක view කරන්න. ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් වෙලා පේමන්ට් එක කරාට පස්සේ ඔයාට LMS එකට access හම්බ වෙනවා. ඉතින් LMS එකට access හම්බ වුණාට පස්සේ ඔයාට continuously මේක learn කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ හැම වීඩියෝ එකක්ම නැවත නැවත බලලා ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ කෝස් එක ගැන සාරාංශයක් කිව්වොත් එහෙනම් මේ කෝස් එකේ නම ඇවිල්ලා CyberOps කියන කෝස් එක. එතකොට මේක ඇවිල්ලා pre-recorded විදියට යන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට live classes නෙවෙයි මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට recorded class එකක් තමයි හම්බෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට live support එක හම්බ වෙනවා. අපේ WhatsApp group සහ අපේ community එකෙන් ඔයගොල්ලන්ට ඕනම issue එකක් screenshot එක share කරොත් එහෙම ඔයාලට ඉක්මනටම reply එකක් සහ ඔයගොල්ලන්ට ඒක විසඳ ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම දැනට අපේ course වල duration එක ගත්තොත් එහෙම මේ recorded lessons වල පැය 20කට වගේ ආසන්න ප්‍රමාණයක් duration එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක කම්ප්ලීට් කරන්න කොච්චර කාලයක් යනවද කියලා අපි බැලුවොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් IT ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් නම් ඔයාට මාස 4-5ක් වගේ කාලයක් මේ කෝස් එක කම්ප්ලීට් කරන්න යන්න පුළුවන්. ඊට අමතරව ඔයාට සාමාන්‍යයෙන් හොඳ knowledge එකක් තියෙනවා. සාමාන්‍ය basic knowledge එකක් තියෙනවා නම් ඔයාට මාස 2-3ක් වගේ කාලයකින් මේ කෝස් එක කම්ප්ලීට් කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් payments ගැන කතා කරොත් එහෙම දැනට අපේ තියෙන bank transfer කියන option එක. ඉතින් bank transfer details සහ හැම දෙයක්ම අපේ website එකේ ඒ වගේම පල්ලෙහාම මම දාලා තියෙන WhatsApp numbers වලින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. හරි එහෙනම් guys අපි කෝස් එකේදී හම්බෙමු.